රුතුන පසු වී මිනිත්තු 8යි. මේ සසිදු ටීවී විසින් ඔබ වෙතගෙන සතියේ සජීවී පුවත් ප්‍රකාශය. ප්‍රතිවෙන් හමුදානය පුවත් ශීර්ෂ පාට වෙතට. අද දිනේත් අතිරේක බස් රථ යොදවයි. දැන් පුවත් සවිස්තරාත්මකව. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වන ජනතාව සඳහා අද දිනේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවරගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. යනුව කොළඹ මාකුඹුර මඩුවෙල සහ කඩවත යන බස් පරයන්තවලින් අද දිනේද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීනාතු කෝරළ සඳහන් කළා. විටින් විට බස් රථ යොදවා ඇති නමුත් පෙර දිනයන්ට සාපේක්ෂව මගී ඉල්ලුමක් මේ වන විට දක්නට නොමැති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. යනුව අද නියමිත සසිදු ටීවී විසින් ගෙනෙන සතියේ පුවත් ප්‍රකාශය. මින් සමාප්තයි ඔබට සුවදායි සතියක්.